කවුද මේ මොකද ආවේ? අනේ මහත්තයෝ හඳුන් කූරු පැකට් එක. මහත්තයගේ ඇඟේ වතුර භූමිතෙන් සුවඳකුත් එනෝනේ. භූමිතේ නෑ මේ වතුර මේ හඳුකුරු පෙට්ටියක් කීයද කියනවා? කිය හඳුකුරු පෙට්ටියක් කීයද? හඳුන් කූරු පෙට්ටිය 100යි මහත්තයෝ. ඔහොම ඉන්න. ඒ මහත්තයගේ ඇඟේ වතුර නෙවෙයි තියෙන්නේ. භූමිතෙන්. මහත්තයා මොකක් හරි ප්‍රශ්නයකද දන්නේ? මේ ඉතුරු සල්ලි ඕනේ නැහැ. ගිනි පෙට්ටියක් නැහැ. ගිනි පෙට්ටි තියෙද සම්සිකාව? ගිනි පෙට්ටි? ගිනි පෙට්ටි මම විකුණන්නේ නෑ මහත්තයෝ. මහත්තයා මොකක් හරි ප්‍රශ්නයකද? නෑ මට ප්‍රශ්නයක් නැහැ. මේ ගිනි පෙට්ටි නැත්තම් ඔහෙ යනවා මෙතනින්. යනවා. මං යන්නම් මහත්තයෝ. ඒත් මහත්තයා ලොකු ප්‍රශ්නක වගේ ඉන්නේ. ඇඟේ තියෙන්නෙත් ඔය වතුර නෙවෙයිනේ මහත්තයා. භූමි තෙල්නේ. මට මහත්තයාගේ ඉතුරු සල්ලි දෙන්නත් ඕන. නෑ මේ භූමි තෙල් නෙවෙයි. මම දැන් ඔයාලට කලින් කිව්වනේ මේ වතුර කියලා. ඔයා යන්න මම දැන් කලින් කිව්වනේ. මට වැඩක් තියෙනවා මට කරගන්න. යන්නකෝ. මහත්තයෝ මේ වෙලාවේ කවුරුත් ගෙදර නැද්ද? කවුරු ගෙදර නෑ. ඇයි අහන්නේ? නෑ සර්. මට හිතුණ සර් එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඒකයි මෙහෙම අහන්නේ. මොනව අහන්නේ? නෑ සර්. ඇත්තටම සර් මේ වෙලාවේ ප්‍රශ්නක නෙවෙයි දින්. නෑ මට ප්‍රශ්නයක් නෑ. සර් ඇත්තටම සර්ගේ පවුලේ ඉන්නේ සර් විතරද? මමයි අම්මයි තාත්තයි මල්ලි නංගි. සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මහත්තයට කවදා හරි මොනවා හරි වුණොත් මහත්තයාගේ පවුලයට මොනව වෙයිද? මොනව වෙයිද? කොයි වගේ ප්‍රශ්නයක් අහලා මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද මට කියන්න හදන්නේ? නෑ මම නිකන් ඇහුවේ. ඒත් සර්ට මොකක් හරි වුණොත් සර්ගේ පවුලේ මොකද්ද කරන්නේ? ආගේ හරි ළමයෙක් මැරුණාම ඉතින් ඒ දෙමාපියන්ට ඒක කොච්චර දැනෙනවද? ඒ දෙමාපියොත් මැරිලා යාවි. මගේ තාත්තා ලෙඩ වෙලා මට මොකක් හරි වුණොත් ඉතින් මගේ තාත්තත් මැරිලා යාවි. තාත්තත් ලෙඩ වෙලා? කවදා හරි මට මොකක් හරි වුණොත් ඒක මගේ ගෙදර අයට දරා ගන්න බැරි වේවි ඉතින්. ඉතින් ඇයි සර්? ඔයාවත් එක්ක ඒගොල්ලන් මරාගන්නේ? මොකද්ද ඔයා කිව්වේ? සර් මම කිව්වේ සර් තනියම ගෙදර. සර්ගේ ඇඟ පුරාම භූමිතේ. අනිත් එක සර් මගෙන් හඳුන් කූරු ගත්තේ ලොකු කලබලයකින්. ඉතුරු සල්ලි ඉල්ලුවෙත් නැහැ. තව ගිනි පෙට්ටියකුත් ඉල්ලුවා. ඉතින් සර් මට හොඳට තේරෙනවා. සර් ගිනි පෙට්ටියක් හෙව්වේ හඳුන් කූරු පත්තු කරන්න නෙවෙයි සර්ව ගිනි තියාගන්න. ඒත් සර් මම දන්නේ නැහැ සර්ට වෙච්ච දේ මොකද්ද කියලා. ඒත් ඒ වෙච්ච දේ සර්ගේ ජීවිතේ තරම් වටින්නේ නැහැ.